අපගේ ශුද්ධ ලියවිලි කියවීම අද ස්ථාන දෙකකින් පැමිණෙනු ඇත. ද්විතීය කතාව 16 වන පරිච්ඡේදයේ සහ ක්‍රියා 2 වන පරිච්ඡේදයේ පළමු පදයේ 3 වෙනි පදය. අප මුලින්ම ද්විතීය කතාව 16 වන පරිච්ඡේදයේ 9 සිට 11 දක්වා කියවන්නෙමු. සති 7ක් ඔබට ගණන් කරගන්න. දෑකැත්ත ගොයමට යොදන තැන් පටන් ඒ සති 7 ගණන් කරන්නට පටන් ගන්න. එවිට ඔබේ දෙව් ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන හැටියට ඔබේ අතින් සිය කැමැත්තෙන් දෙන්නා වූ පූජා පඬුරකින් සති මංගල්‍ය ඔබේ දෙව් ස්වාමින් වහන්සේට පවත්වන්න. ඔබේ දෙව් ස්වාමින් වහන්සේ ස්වකීය නාමය වාසය කරවන්ට තෝරා ගන්න ස්ථානයේදී ඔබද ඔබේ පුත්‍රයාද ඔබේ දුවද ඔබේ වැඩකරුවාද ඔබේ වැඩකාරීද ඔබේ දොරටු ඇතුළත සිටින ලෙවියාද ඔබ සැම අතරෙහි සිටින විදේශියාද පියානැත්තාද වැන්දගුවද ඔබේ දෙව් ස්වාමින් වහන්සේ ඉදිරියේ ප්‍රීතිවන්ත. ඔබ මිසරේ වහල්ෙක්ව සිටි බව සිහි කරමින් මේ අනත් ආරක්ෂා කරන්නට බලා ගන්න. අප ක්‍රියා 2 වන පරිච්ඡේදයේ 1 සිට 3 අද කියවමු. තවද පෙන්තකෝස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එක තැනක රැස්ව සිටියෝය. තද සුළඟක් හමන්නක් මෙන් ශබ්දයක් අහසින් හදිසියෙන් පැමිණ එයින් ඔවුන් හිඳගෙන උන්නා වූ මුළු ගෙය පිරුණේය. ගිනි වැනි වූ දිව් වෙදී යනවා ඔවුන්ට පෙනුනෝය. එය ඔවුන් එක් එක්කෙනා කෙරෙහි පිහිටුනේය. මෙය දෙවියන් වහන්සේගේ වචනයයි. වචනය චලනය වන කොරෝන් ගීතයට සහ අද දින සේවය සඳහා අපගේ හදවත් සෝදානම් කිරීම සඳහා ප්‍රශංසා කණ්ඩායමක් ප්‍රශංසා ගීතවලට බොහෝ ලෙස ස්තුතිවන්ත වන. පළමුවෙන් හේබ්‍රෙව් වචනයෙන් සතුටු අස්වැන්න මංගල්‍ය විස්තර කරන වචන දෙකක් තිබේ. එකක් මෝඩ් සහ අනෙක හගක්. මෝඩ් යන්නෙන් අදහස් කරන්නේ නියමිත කාලය. නමුත් අප මිනිසුන් දෙවියන් වහන්සේගේ දින දර්ශන ගැන එතරම් හුරු පුරුදු නැත. අද දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද කාලයකි. දෙවියන් වහන්සේ සහ අපට එකට හමු විය හැකි වන පරිදි විශේෂ මංගල්‍ය අද ප්‍රධාන මංගල්‍ය තුنين එකකි. හලලුයා. හගක් යන වචනේ තේරුම ඔබ දන්නා උත්සවයයි. එබැවින් අප කියවන පරිදි නික්මයාම 23 වන පරිච්ඡේදයේ අපගේ ප්‍රධාන මහත් මංගල්‍යයක් ඇති දිනවලින් එකකි. මහත් ප්‍රීතියක් ඇති අතර එය අපගේ ශක්තියෙන් හෝ අපගේ උත්සාහයෙන් නොව අපගේ පියාණනි නොවෙනස් වන කරුණාව සහ ශුද්ධාත්මයන්ගේ ආනුභාවය අප සමග වේවා. එවිට අපට නියම කරන ලද කාලය කෙරෙහි සැබෑ ඇදහිල්ලෙන් සහ අදමින් මහා උත්සවයක් කෙරෙහි ඇදහිල්ලෙන් নমස්කාර කළ හැකිය. ආමේන්. අද අපගේ පළමු හෝ දෙවන ප්‍රධාන සේවයෙන් අප ඉගෙනගත් පරිදි දේවගැති අසන්න නෙළන මංගල්‍ය ගැන කතා කළේය. එය පාස්කු වේලාවේ සිට ඇත්ත වශයෙන්ම දින 50ක්. ඇත්ත වශයෙන්ම විස්තරාත්මකව පැහැදිලි කළ දිනය. එබැවින් පාස්කු දිනේ ඊජිප්තුවේ විමුක්තියේ දිනේ සිට ඊළඟ දින 50 දක්වා අප ඇත්ත වශයෙන්ම ඉතිහාසයේ අස්වැන්න නෙළන මංගල්‍ය සිදු ස්ථානයේ සැබෑ උපන් ස්ථානයට සැබවින්ම යන්නේ. ඒ නිවැරදි නොවේද? ඒක ඇත්තටම පාප ගිවිසුම
දෙවියන් වහන්සේ අස්වැන්න නෙලන මංගල්‍ය ප්‍රකාශ කළ පළමු අවස්ථාව සීනායි කන්ද. එබැවින් මෙය ඊශ්‍රායල් වරුන් සමග දෙවියන් වහන්සේගේ ගිවිසුමේ කොටසකි. නමුත් අප ආරම්භ කිරීමට පෙර ගිවිසුම යනු මෙම වචනයට අප සැබෑයින්ම අවධානය යොමු කළ යුතු දෙයකි. බයිබලයේ සෑම ගිවිසුමක්ම පැරණි ගිවිසුමේ හෝ නව ගිවිසුමේ වේවා කරුණු දෙකක් කෙරේ අවධානය යොමු කරයි. මන්ද පැරණි ගිවිසුම ලෙස හැඳින්වේ. එනම් පොරොන්දුව නිවැරදි. එබැවින් මෙම සියලු පොරොන්දු කරුණු දෙකකට යොමු කරයි. ස්වාමීන් වහන්සේගේ කුරුසේ ඇඩ ගැසීම අපගේ පාපවලට සමාව ලබා ගැනීම සඳහා දෙවනුව දෙවියන් වහන්සේගේ රාජ්‍යයකි. අද බොහෝ කිතුනුවන් නව ගිවිසුම තේරුම් ගනි. යේසුස් වහන්සේ දෙන මෙම පොරොන්දු ඔවුන් තේරුම් ගනි. නමුත් අපගේ බොහෝ දෙනෙක් පැරණි ගිවිසුම ගැන තරම් පුරුදු නැත. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සැබවින්ම පොරොන්දු පුත්‍රයා ලෙස පැමිණියේ කෙසේද යන්න අපට සම්පූර්ණයෙන්ම සහතික වන තුරු මම ඔබට පැවසිය යුතුයි. එනම් ඔහු සැබවින්ම පැමිණියේ දෙවියන් වහන්සේ වසර 1000 ගණනකට පෙර අනාවැකි පළ කළ ආකාරයට. එවිට අපට වැටහෙනු ඇත. මෙම මිනිසා දෙවියන් වහන්සේ බව මතක තබා ගන්න ඊශ්‍රායල් වරුන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හඳුනා ගැනීමට නොහැකි වූ ඔහු මිනිසෙකු වූ නිසා බව ඔවුන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හඳුනා ගැනීමට නොහැකි වී. ඔවුන් පැරණි ගිවිසුම තේරුම් නොගත් නිසා ඔවුන් මෝසෙස් බොහෝ වාරයක් තේරුම් ගත්තේ නැහැ. යේසුස් වහන්සේ පැවසුවේ මෝසෙස් ලියූ දේ ඔබ විශ්වාස නොකරන්නේ නම් ඔබට මාව විශ්වාස කිරීමට නොහැකි වනු ඇති බව. එබැවින් අද අප පැරණි ගිවිසුම වැදගත්කම අවබෝධ කරගනිමු. පැංග ජේ සභාවේ සහ ලොව පුරා සියලු සභාවල කොටසක් වීමට ලැබීමට අපට ඉතා ආශිර්වාදයකි. මන්ද අපගේ සභාව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සැබවින්ම දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව ඔප්පු කිරීම සඳහා පැරණි ගිවිසුම ඉගැන්වීමට බොහෝ කාලයක් ආයෝජනය කරයි. ආමේන්. එබැවින් අප පද කීපයක් හැරෙමු. ශුද්ධ වූ යොහන් 5 වන පරිච්ඡේදයේ 46 සිට 47. අප මේ වචන ඇදහිල්ලෙන් කියමු. ආරම්භ කිරීමට සූදානම්. මක්නිසාද නුඹලා මෝසෙස් විශ්වාස කරනවා නම් මාත් විශ්වාස කරනවා ඇත. කුමක් හේින්ද ඔහු මා ගැන ලිව්වේ? නමුත් නුඹලා ඔහුගේ ලියවිලි විශ්වාස නොකරනවා නම් මාගේ වචන විශ්වාස කරන්නේ කොහොමදයි කීසේක. අප පරණ ගිවිසුම කොතරම් විශ්වාස කරනවාද? පරණ ගිවිසුම අපට තේරෙන්නේ නැත. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇත්තටම විශ්වාස කිරීමට කිසිම ක්‍රමයක් නැත. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එසේ කියනද? මෝසෙස් ලියූ පොත් මොනවාද? ඒවා පෙන්ටටියුක් ලෙස හැඳින්වීම. මෝසෙස්ගේ පොත් 5. පළමු උත්පත්ති, දෙවන නික්මියාම, තුන්වන ලෙවි කතාව, හතරවන ගණන් කතාව, පස්වන දිවිතිය කතාව. මේ පොත් 5න් අදහස් කරනු ලබන්නේ සියලුම කොටස් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කරන බවයි. අප ඇත්තටම යන්නේ මෝසෙස්ට දෙවියන් වහන්සේගේ මේ වචන ලැබුණු ස්ථානයට. ඔහු සියම් කන්දට නැගීම අප වතාවක් හරහා. අප යෑමට කලින් තවත් සාධයකට යමු. පූජක ඒබ්‍රහම් පාක් ඉතිහාසයේ 7 වන පොත ලිවීම. විදීමේ මාලාව. ඔහු මෙම පොත හැඳින්වුවේ දස අන පනත් ලෙසය. නමුත් ඔහු දස අන පනත් පමණ නොකිය ඔහු පැවසුවේ මේ අප ඇතුළු සියලු පරම්පරාවෙන් සඳහා වන ගිවිසුම බව. මේ ඉතා බලවත් බලපෑම් සහිත ප්‍රකාශයකි. ඔහු පවසන්නේ මෙම ගිවිසුම වසර 3000කට පෙර සිදු වූ බවයි. ඔබට පැරණි ගිවිසුම තේරෙන්නේ නැත්නම් ඒ දෙවියන් වහන්සේ සහ ඊශ්‍රායලුන් අතර පමණක් පැරණි ගිවිසුමක් ලෙස පවතින ඇත. නමුත් ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ මෙම ගිවිසුම සැබවින්ම තේරුම් ගන්නේ නම් මෙම ගිවිසුම තවමත් එහි ඵලදායී බව ඔබ දන්නවා. අද පමණක් නොව සියල්ල අවසන් වන තුරු බලන්න. අප යෙසායා පරිච්ඡේද 41 සිට 4ට හැරෙමු. අප එය කියමු. ඇත්තටම මම විනිවිදකයක් සකස් කරමි.
එවිට අපට ඉක්මනින් කියවිය හැකිය. මන්ද මේ ඇත්තටම දේවල් ඇත්තම ලොකු ඝනත්වයක්. එබැවින් යෙසායා 41:4 දෙවියන් වහන්සේ කියනවා ඒ ඉටු කර අවසන් කරපු කෙනා කවුද කියලා. ආරම්භයේ සිට පරම්පරාව කැඳවීම. මම තමයි පළමුවෙන්න අන්තිමය එක මම තමයි. දෙවියන් වහන්සේ කියනවා ආරම්භයේ සිට කොරියානු පරිවර්තනීය දහස් ගණනකට පරම්පරා ගණනක් දෙවියන් වහන්සේ පුරාණ කාලයේ සිට මේ දක්වා සියලු පරම්පරා කැඳවා තිබෙනවා. දෙවියන් වහන්සේ අප සෑම කෙනෙකුම කැඳවා තිබෙනවා. ඒ පරම්පරාවේ දෙවියන් වහන්සේම එම පරම්පරාව සියලු ඉතිහාසයේ ආත්ම පාලකයි. ආමේන්. මේ පරම්පරාවල ජීවිතයේ සිදුවන සෑම දෙයක්ම පාලනය කරන්නේ දෙවියන් වහන්සේ විසින්ම නිසා උන්වහන්සේ නිවැරදි තැනැත්තාය. එනිසා දෙවියන් වහන්සේ CTIC වමානයේ ගිවිසුම අනුමත කරන විට CTIC ගිවිසුම උන්වහන්සේ පැවසි. මේ ගිවිසුම ඒ අයට පමණක් නොවේ. ඔබේ මුතුන් මිත්තන්ට පමණක් නොවේ. මේ ගිවිසුම දැන් ජීවතුන් අතර සිටින ඔබ පමණක් නොව මේ ගිවිසුමට සමන් දෙන ඔබට දැන් ජීවතුන් අතර සිටින මේ ගිවිසුම තවමත් ඉපදී නැති අයටත් දැන් අප සමග නොමැති අයටත් වළු ඇත. අප මේ පදේ පරීක්ෂා කරමු. දිවිතිය කතා 29 වන පරිච්ඡේදයේ 14-15 වෙනි පදයේ සඳහන්ව ඇත. අප ප්‍රවේශයෙන් බලමු. මේ පදේ පරීක්ෂා කරන්න. දෙවියන් වහන්සේ කියනු ලබන්නේ කොමක්ද? මේ හේතුව නිසා යේසුම කියනුවන් ලෙස ජීවිතය ඉතා වැදගත් වන අතර සදාකාලික කාර්යක්ෂමතාවයක් ඇත. එබැවින් දිවිතිය කතා 29:14 සිට 15 අප සෝදානම් කියනවා බලමු. නමුත් මේ ගිවිසුමේ මේ දියුණුව මම කරන්නේ ඔබ සමග පමණක් නොව මෙහි අද අපේ දේව ස්වාමින් වහන්සේ ඉදිරියේ අප වෙත සිටින්නා සමගත් අද මේ අප වෙත නැති තැනැත්තා සමග මේ මම දැන් ඔවුන් සමග නැහැ. ක්‍රිස්තු පූර්ව 1446 ක්‍රිස්තු පූර්ව 1407 දී අප මෙතන ඉන්නේ. දෙවියන් වහන්සේ දැනටමත් අපව මේ පදයට ඇතුළත් කර ඇත. එබැවින් මේ සියලු පරම්පරා සඳහා සදාකාලික ගිවිසුම් පොතක් ලෙස හිමි වේ. එබැවින් මෝසෙස් අප වෙනුවෙන් මෙම ගිවිසුම අනුමත කළේ කෙසේදයි බලමු. මේ මෝසෙස් අපගේ සැබෑ මැදිහත්කරු කවුද යන්න පුරෝකථනය කරන බව ඔබ දැනටමත් දන්නවා. අපගේ එකම මැදිහත්කරු පරිපූර්ණ මිනිසා එකම දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ කණ්ණාඩිය පැලදෙන මෝසෙස් හරහා අපට යේසුස් වහන්සේ දැකිය හැකි ආකාරය බලමු. නික්මියා වට ඇත්තටම බලපෑම මේ ඇත්තට පැරණි ඉතිහාසයේ බව අපි කියවන දිනයයි. මේ මිත්‍යාවක් වූ පුරාවෘත්තයක් වගේ විය හැකිය. මන්දේ සැබෑවටම උනාද කියා අපට ඔප්පු කිරීමට නොහැක. ඔබගේ හදවත් තුල සැබෑයින් ඔප්පු කිරීමට හැකිද? ඒ සැබෑවටම වුණ බව අපේ හදවත් තුල සෙවණැල්ලක් වෙනවා. නමුත් සාතන් කරන දේ ඔබ පේනවා. ඔබ බයිබලයේ සිදු මෙම සිදුවීම් වල සැබෑ ඓතිහාසික දිනයන් බොඳ කිරීමට උත්සාහ කරනවා. එවිට අප වචනය සැබෑයින් විශ්වාස කිරීමට පැකිලෙනවා. ඒසා දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය වන පූජක ඒබ්‍රහම් අවුරුදු 3 මාස 6යි දින 7ක් ජෙරිකෝ කන්දේ ඔහුගේ දැඩි උදකලා හරහා පැමිණි. ඔහු ඇත්තටම මේ සොයා ගැනීමට අවශ්‍ය වේ. මට ඇත්තටම දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කිරීමට අවශ්‍යයි. ඒ ඇත්තටම දෙවියන් වහන්සේගේ වචනයයි. ඒ නිසා දෙවියන් වහන්සේ සුද්ධාත්මයන් තුලින් අවබෝධය ලබා දී ඇත. බයිබලයේ සිදු සෑම සිදුවීමක සැබෑ දිනයන් දැන් අපට ලැබෙන්නේ එයයි. ඒ නිසා අප ඇත්තටම බයිබලය හරහා සොයා බලමු. අප කලින් දැක නැති දිනයන් තියෙනවා. එබැවින් මුලින්ම නික්මියාවට යමු. ඓතිහාසික සිදුවීමක් වූ අතර වසර 400ක් තිස්සේ වහල්භාවයේ සිටි වහලුන් පිරිසක් දින 20කින් හදිසියෙම නිදහස් වේ. ඒ ආශ්චර්යකි. මේ දින අහඹු ලෙස සිදු නොවූ නමුත් එය ඇත්ත වශයෙන්ම පෙන්වා දෙන ලද දෙවියන් වහන්සේ විසින් උත්පත්තිය සහ නික්මියාව 12:40-41ට අනුව පොරොන්දු අවසානයේ වසර 430ක් ඊශ්‍රායල් වරු සැබෑවෙන් පිටත පැමිණි. සෑම මොහොතක්ම සෑම තත්පරයක්ම දින නියම කර ඇති අතර මේ පළමු මාසයේ කුමක්ද? දිනය 15 වන දිනය. ඒ නිවැරදි නොවේද? මේ සැබෑවෙන්ම බ්‍රහස්පතින්දා. මේ ගණන් කතාව 33 වෙනි පරිච්ඡේදයේ දක්නට ලැබෙනවා.
එබැවින් නික්මියාමෙන් ඔවුන් දින කීයක් ගත කර අවසානයේ සීනයි පාලුකරයට පැමිණි. ඔවුන් පාලුකරයට පැමිණෙන විටද දිනේ ඉදිරිපත් කරනු ලැබේ. ඒ ඇත්ත වශයෙන්ම මෙම දිනේ 3 වන මාසයේ බව බයිබලයේ පැහැදිලිව පෙන්වා දෙනවා. සමහර ප්‍රකාශන කියනු ලබන්නේ මාසයේ මුල් දිනේ බව. එබැවින් මේ පළමු මාසය. වාගන්නා පරිදි ජනවාරි හෝ මාර්තු කියනු නොලබන්නේ කුමක්ද? මේ යුදෙව් දින දර්ශන නිසා වේ. මේ නික්මියාම 19 වන පරිච්ඡේදයේ පදවල සඳහන් නැත. ඒ නිසා මෙතෙන් සිට මෝසෙස් ඊළඟ දවසේ 3 වන මාසයේ දෙවන දිනේ සිට 8 වතාවක් සීනායි කන්දට නැගී යනවා ඇත. සැබෑම මේ සඳහන් කළ 1800 ගණන් වල රපියෝරු සහ මෙසියානු ඉදවුවන් පවා විසින් සිදු කරන ලද සමහර ලියවිලි ගැන. ඇත්තටම ඔවුන්ගේ ඉතිහාසය සොයා ගන්න මෙසියානු ඉදවුවන් මෝසෙස් සීනායි කන්දට කොපමණ වාරයක් නැක්කාද කියා හරියටම සොයාගත නොහැකියි. කුමක් නිසාද? දිවිතේ කතාවේ නික්මියාවේ සිදුවීම් සෑම තැනක ආමු ලෙස පෙනෙන නිසා පෙරද නැතහොත් පසුවද සියල්ල නිවැරදිව මිශ්‍ර වී ඇති බව පෙනේ. නමුත් ඉතිහාසයේ මිදීමේ වාලාවේ කතුවරයා විසින් එය සම්පූර්ණයෙන්ම නිවැරදි කර ඇත. එබැවින් අප මේ දේශ බලමු. දැන් පළමු දෙවන තෙවන සිව්වන පස්වන හත්වන අටවන එබැවින් මේ තේරුම් ආකාරයට එය අනුව ඔවුන් 3 වන මාසයේ පැමිණියේ පළමු දවස 3 වන මාසයේ සහ දෙවන දිනේ නම් සඳුදා දින ආරම්භ වූ දිනේ වනු ඇත. ඊළඟ වතාවේ ඔහු ඉහළට ගිය විට 3 වන මාසයේ 3 වන දිනය අඟහරුවාදා පසුව ඔහු එක් දිනක් මගහරිනු ඇත. මෙහිදී මා එක් දිනක් මගහැර ඇත. මෙහිදී බදාදා මගහැර. එය නොව මේක බ්‍රහස්පතින්දා වේ. ස්තුතියි. ඊට පස්සේ ඊළඟ දවසේ මේ තරම් පහසු වේ. ඔබට මෙලෙස මතක නම් නිවැරදි. මෙයින් ආරම්භ කරන්න. ඒ බයිබලයේ සඳහන් නැත. පසුව පස්වන වතාව ඔහු ඉහළට යනවා. අප අංක 7ට කැමතියි. මේ සෙනසුරාදා. පසුව සීනයි කන්දට දින 40ක් ගමනක් ඇත. දින 40ක්. එබැවින් මේ ඉරිදා සිට 4 වන මාසයේ දක්වා 17 වන දිනේ එනම් බ්‍රහස්පතින්දා දින 30ක්. එය නිවැරදි නොවේද? පසුව මෙය දින 40යි. ඔහු සීනයි කන්දේ බැසෙන් ඊළඟ දින ඔහුගේ වයස කීයද? 80. ඔබ දැන සිටිය සීනයි කන්ද කොතරම් උසද කියා? 2291 මීටර. අප කෙන්යාවට ගොස් අන්දන් කියන සානුවට යන ලදී. එය ඇත්තටම උතුරු කොරියාවේ අපේ කන්ද වන පොකු කන්ද තරම් උසයි. මීටර් 2700ක් විතර උසයි. මේදී මා වාඩි වී ඉඳ යම් දෙයකට ළඟා වෙන්න මට හුස්ම හිර වුණා. ඒ හරිම අමාරුයි. මේදී දෙවියන් වහන්සේ මිනිසා ඉහළට පහළට යයි. ඔබට පෙනේද දෙවියන් වහන්සේගේ බලය ඔහු සමග තිබෙන බව? සා දෙවියන් වහන්සේගේ මුළු ජාතිය වෙනුවෙන් මිනිසු මෙතරම් දුක් විඳී ඇති ආකාරය ඔබට පෙනේද? දෙවියන් වහන්සේගේ සම පොරොන්දුවක් දීම කොතරම් දුෂ්කරද කියලා ඔබට පෙනේද? නමුත් අපේ පහසුවෙන් සුවයෙන් ලබා ගන්නා ලදී. නමුත් ඒ සඳහා කෙනෙක්ගෙන් ගොඩක් කැපකිරීමක් කරන්න සිදු වුණා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුද කියලා ප්‍රෝකතමේ කරනු ඇත. එය නිවැරදි නොවේද? අප දැන් දිනය නැවත පරීක්ෂා කරමු බලමු. පසුව 28 වෙනිදා ඉඳන් අඟහරුවාදා දවස් 30යි. ඔබට සිතෙන්නට පුළුවන් මේ අංක 8 ඉඳන් අංක 7 ඉඳන් මේ දක්වා දින 40යි සහ 8 දක්වා මොකද වෙන්නේ කියලා. මම මේ ප්‍රශ්නේ අහුවා මට හිතුණා මේක වැරදි කියලා. ඇත්තටම ඔබ සලකා බැලීමට අවශ්‍යයි. යම් මාසයක දින 29ක් සහ යම් මාසයක දින 30ක් තිබෙන බව එය නිවැරදි නොවේද? එබැවින් පළමු මාසයේ 3 වන මාසයේ සියලුම ඔත්තේ සංඛ්‍යා දින 30ක් ඉරට්ටේ අංකයක් ඇත. මාසෙට දින 29ක් තියෙනවා. ඒක තමයි වෙනස පේන්නේ. 8 වන දිනේ ඇත්තටම අප දවසක් මගහැර යනවා. මෙන්න යමක් සිදු වුණා. එබැවින් බදාදා ඊට පස්සේ 30 වෙනිදා ඉඳන් බ්‍රහස්පතින්දා දක්වා 7 වෙනි මාසයේ 10 දක්වා 10 වෙනිදා දිනේ සඳුදා පටන් ගන්නවා. සඳුදා ඉවර වෙනවා. හරි.
ඉතින් මේවා දවස් 40ක්. ඉතින් මෝසස් ඊශ්‍රායල් වරුන් සඳහා ගිවිසුමක් අනුමත කිරීමට මුළු කාලයම ගත කළාද කියලා ගණනය කරන්න පුළුවන්. දවස් කීයද? දවස් 40ක්. දවස් 40. අපිට දවස් 120ක්, දවස් 2ක්, දවස් 3ක්, දවස් 4ක්, 5ක්, 6ක්, 7 වෙනි දින අතුරුදා. ඉතින් මුළු දවස් 100ක් සහ 27 කොහොමද වෙන්නේ කියලා අප හැගෙන. මේදී අප පළමු දවසට හැරෙමු. ඔවුන් අවසානයේ සීනයි කන්දට පැමිණි. සීනයි පාල්පරේ. මෙන්න කන්ද පාමුල කන්ද මෙන්න නැවතත් 2291ක් මීටර්. ඉතින් මෝසස් තුන්වන මාසයේ පළමු දිනේ ඉහළට යයි. සහ දෙවන දිනේ දෙවියන් වහන්සේ යෝජනා කරා. අප ගිවිසුම ඇති කරගනි. අපේ දෙවියන් වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේ සමග ගිවිසුමක් ඇති කරගනි. ඊශ්‍රායල් වරුන් දෙවියන් වහන්සේ සමග ගිවිසුමක් ඇති කරගන්නේ කෙසේද කියලා ඔබ දන්නවද? දෙවියන් වහන්සේ පවසන පුනරාවර්තන ප්‍රකාශනයක් තිබේ. මතක තබා ගන්න. ඔබ ඊජිප්තුවේ වහලුම් වූ බව දෙවියන් වහන්සේ අවධාරණය කිරීමට උත්සාහ කරයි. මේ දවසට පෙර අප කවුද දෙවියන් වහන්සේ සමග ගිවිසුම ඇති කර ගැනීමට අප කවුද? ඊජිප්තුවේ වහලුම් කවුද කියලා. ඒ නිසා දෙවියන් වහන්සේ ගිවිසුමක් ඇති කර ගැනීමට යෝජනා කරන විට උන්වහන්සේ පැවසුවේ කරුණාකර ඔබේ ධර්මිෂ්ඨකම නිසා මා ඔබ සමග ගිවිසුමක් ඇති කර ගනී කියලා නොසිතන්න එපා. ඊශ්‍රායල් යනුවෙම මුළු ලෝකයේම කුඩා සංඛ්‍යාවක්. උන්වහන්සේ ඉදිරියේ ඔබට ධර්මිෂ්ඨකමක් නැත. ඔබ වහලුම් පමණයි. නමුත් උන්වහන්සේ ඔවුන් සමග ගිවිසුමක් ඇති කර ගැනීම. උන්වහන්සේ පොරොන්දු නිසා ආබ්‍රහම්, ඉසාක් සහ යාකෝබ ඒ නිවැරදි නොවේද? ඒ නිසා උන්වහන්සේ කියන්නේ යයි. දෙවියන් වහන්සේ පැවසීම මම ඔබත් සමග ගිවිසුමක් ඇති කරගන්නෙමි. මෙය මම ඔබට කරන්නේ. මගේ දීපල මේක තමයි සෙවුලා. හේබ්‍රේ වචනේ අප වහලුම් පමණක් වුවද අපට අප තුළ ධර්මිෂ්ඨකමක් නැත. දෙවියන් වහන්සේ පවසයි. මම ඔබ සේලා බවට පත් කරමි. සේලා යන්නේ අදහස් කරන්නේ ඔටුන්න හිමි මැණිකක් පමණක් නොවේ. නමුත් ඔටුන්න හිමි මැණික යන්නේ අදහස් කරන්නේ හොඳම අයිති. ඊපසු උන්වහන්සේ පවසන්නේ මම ඔබේ පූජක රාජ්‍ය බවට පත්වනු ඇති බවය. පූජක රාජ්‍ය යන වචනේ ඇත්ත වශයෙන්ම පැමිණෙන්නේ මීඊය යන වචනේ. වචනේ තේරුම රජයි. බැවින් මේන් අදහස් කරන්නේ ඊශ්‍රායල් වරු පූජක බවට පත්වනු ඇති බවය. දෙවියන් වහන්සේ සහ මිනිසා අතර සිටින පුද්ගලයා එනම් පුද්ගලයෙකු ලෙස හෝ ජාතියක් ලෙස අප කරන්නේ කුමක්ද? පූජකයා කරන්නේ කුමක්ද? ඔවුන්ට ලෝකයේ ගොස් ජීවත් විය හැකිද? පූජකයා මුළු ජීවිත කාලය පුරාම කරන්නේ දෙවියන් වහන්සේට සේවය කිරීම සහ ජනතාවට සේවය කිරීම පමණයි. එනම් මුළු ජාතියම ඊශ්‍රායල් ඔවුන්ගේ කාර්යය වූයේ සියලු ජාති දෙවියන් වහන්සේ වෙතට පැමිණීමට උපකාර කිරීම. ඒ ජාතියක් ලෙස ඔවුන්ගේ භූමිකාව විය. නමුත් ඊශ්‍රායල් වරු මා දෙවියන් වහන්සේ විසින් තෝරා ගන්නු ලැබීම නිසා කලේ කුමක්ද? සමාරිය සියලු පාප නිසා ගින්නෙන් පුරුස්සා දැමිය යුතුය. ඔවුන්ට මේ තේරුණේ නැත. පළමු පේතුස් 2:9 පරිච්ඡේදයේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල අද දෙවියන් වහන්සේ පවසන්නේ කුමක්ද? අප සියල්ලෝම පූජකයෝ නමුත් කුමන ආකාරයේ පූජකයෙක්ද? අමතක කරන්න එපා. අප රාජ්‍ය කියන්නේ රජකම. දෙවියන් වහන්සේගේ පූජකයන් ලෙස සැබවින්ම සේවය කරන අය රජවීමේ මුළු ලෝකෙම පාලනය කිරීමට ඔවුන්ට මෙම ආධිපත්‍යය සහ සුවේරීභාවය ලැබෙනු ඇත. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සමග දුන් පොරොන්දුවත් එයයි.
පුදුම සහගත දේ නම් කොරියාවේ නිර්මාතෘ බොහෝ කලකට පෙර කොරියානු වචනින් ඔහුගේ නම ට්‍රූන් වැං මම ලියා තැන් කරන්නම් සංගීතය ට්‍රූන් යන වචනේ තේරුම පූජකයා වැං කොරියානු යම් කී වැං යන්නේ තේරුම රජුයි හැබැයි දැනටමත් මෙම ජාතියේ නිර්මාතෘ ඇත්ත වශයෙන්ම අප ස්වර්ගයට නමස්කාර කළ ජාතින් කීපෙන් එකකි. නිර්මාතෘ ඔහුගේ නම ද කින් පූජකයා වේ. එබැවින් කොරියානු උරුමය ලෙස අප රජ පූජක ජනතාවගේ කොටසක් වන අතර ආධ්‍යාත්මිකව අප රජ පූජක ජනතාවද වෙමු. මේ කොතරම් පුදුම සහගතද. මම පමණක් පුදුමයට පත්වී සිටිමි. ආමේන්. එබැවින් අප කැමැතිය මෝසෙස් ඉහළට ගොස් නැවත පැමිණීම. ඉහළට ගොස් එම දිනේම ආපසු පැමිණීම. නික්මයාම 19 පරිච්ඡේදයේ විස්තරයට අනුව ඔහු ආපසු පහළට පැමිණීම. එය හරියටම දෙවියන් වහන්සේ කන්ද මුදුනේ කිව් පරිදි උන්වහන්සේ අපව සෙවුලා කරන්න යනවා කියන. උන්වහන්සේ අපව හදන්න යනවා. එනම් උන්වහන්සේ අපව පූජකයෙක් කරන්න යනවා. ඔබ හිතන්නේ කවුද ඒක කරන්න ඕනේ? මිනිසුන් කියන්නේ කවුද කියලා ඔබ සිතන්නේ නැත. අප ස්වාමින් වහන්සේ කියපු විදිහට කරන්න ඒ අනුව මෝසෙස් ඊළඟ දවසේ කුමක්ද කරනු ලබන්නේ? මතක තබා ගන්න. මෝසෙස් කුමක්ද? ඕනයි වැදගත් කරුවෙක් ලෙස ඒ වෙලාවේ ක්‍රියා කිව්වා. එබැවින් ඔව් කුමක්ද කරනු ලබන්නේ? ඊළඟ දවසේ නැවතත් කන්දට යෑම. ඔබ දන්නවා අපේ ජීවිතවල වැදගත් කරුගේ මේ වැදගත්කම මා දැන සිටියේ නැත. මේදී මා සිතූ පරිදි මට දෙවියන් වහන්සේ ළඟට යන්න පුළුවන් කියා සිතන්න තරම් මම අහංකාරයි කියයි. නමුත් ඒක එහෙම නොවේ. අපට දෙවියන් වහන්සේක කතා කරලා උන්වහන්සේට අපේ පියා කියලා කියන්න පුළුවන් කුමක්ද? අපට මේ වැදගත් කරු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ නිවැරදි නොවේද? එබැවින් එකම වැදගත් කරුවෙක් විතරයි. පළමු තිමෝති දෙවන පරිච්ඡේදයේ 5 වන පදය. මක්නිසාද ඇත්තේ එක දෙවි කෙනෙක් සහ දෙවියන් වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අතරේ එක වැදගත්කාර කෙනෙක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අප ස්තුති කරමු. ඔහු නිසා අප 8 වතාවක් සීලයි කන්දට නැගීමට අවශ්‍ය නැත. පූජක පිලිප් සෑම විටම දෙන දේ මම අසා ඇත්තෙමි. ඔහු සෑම විටම පැහැදිලි කරන්නේ පූජක ඒබ්‍රහම් පාක් බයිබලයේ 10 වතාවක් නිවැරදි කිව්ව ආකාරය සහ අපට එවැනි එක් දක්ෂ පුද්ගලයෙක් සිටින බව මා ගොඩක් ඒ ගැන සතුටුයි. මාද ගොඩක් ආශිර්වාද ලක් කෙනෙක් වේ. මම ඒවා බොහෝ වාරයක් බයිබලයේ කියවන්නේ නැත්තේ ඇයි කියලා වගේ. නමුත් මම විදීමේ ඉතිහාස වචනය අධ්‍යයනය කළ නිසා මම බයිබලයේ 1,80,000 වතාවක් කියව ඇති බව පේනවා. මම බයිබලයේ 1800 වතාවක් නිවැරදි කිව්ව මිනිසෙකුගෙන් ඉගෙන ගන්න. ඒ නිසා අප කවදාවත් ඔබට මේ වගේ ස්තුති කරන්නේ නැත. ආඩම්බර වන්න. අපට ලැබුණ මේ වටිනා වචනයට ස්තුති කරන්න. දැන් අප යමු. දෙවියන් වහන්සේට ප්‍රතිචාර දැක්වී කුමක් ගැනද? ඔබවම කැප කර ගන්න අවශ්‍යයි. දවස් 3ක් උන්වහන්සේ එක්ක ගිවිසුමක් කරන්න. උන්වහන්සේ කන්දට බහින්න මොකද මා භෞතික කන්දට බහිනවා. ඔබ හැමෝම දින 3ක් කැප වෙලා ඉන්න වග බලා ගන්න 3 වෙනි දවසේ මා ඔයා එක්ක සීනයි කන්දේ සිටින බව. එය තමයි දෙවියන් වහන්සේ කියනු ලබන්නේ. නික්මයාම
19 වන පරිච්ඡේදයේ 8 සිට 13 දක්වා එවිට මුළු සෙනග එක්ව උත්තර දෙමි. ස්වාමීන් වහන්සේ කී සියල්ල කරන්නේ කිව්වේ. මෝසෙස් සෙනගගේ වචන ස්වාමීන් වහන්සේට සැලකලේ. ස්වාමීන් වහන්සේද බලව මා ඔබ සමග කතා කරන කල සෙනග අසන පිණිසත් සෑම කල්ලිම ඔබ කෙරෙහිද විශ්වාස කරන පිණිසත් ඝන වලාකුළකින් ඔබ වෙතට එමි මෝසෙස් කීසේක. මෝසෙස් සෙනගගේ වචන ස්වාමීන් වහන්සේට දැන්වුවේ. ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට ඔබ සෙනග ළඟට ගොස් අදත් හෙටත් ඔවුන් පවිත්‍ර කරව ඔවුන් තමුන්ගේ ඇඳුම් අපුල්ලා තුන්වෙනි දවසට සෑදී සිටිත්වා. මක්නිසාද තුන්වෙනි දවසේදී ස්වාමීන් වහන්සේ මුළු සෙනගගේ ඇස් හමුවේ සීනයි කන්ද පිටට බසිනසේක. ඔබ සෙනගට හාස් පසින්ම සීමා තබා ඔබ සැම කන්දට නොනගින හැටියටත් ඒ අද්දර ස්පර්ශ නොවන හැටියටත් බලාගන්නයි කියන්න. කන්දේ හැපෙන කවරෙකු නම් සැබැවින්ම මරණු ලබන්නේ. කිසි අතක් ඔහුට ස්පර්ශ නොවන්නේ. ඔහු සැබැවින්ම ගල් ගසනු ලබන්නේ. නොහොත් විද දමනු ලබන්නේ. මූගෙක් වුවත් මනුෂ්‍යයෙක් වුවත් ජීවත් නොවන්නේ. මොනෑව බොහෝ වෙලා ශබ්ද කරන කල්ලි ඔහු කන්දට පැමිණෙත්වයි කී සේක. උන්වහන්සේ පවසන්නේ මම ඔබේ ජනතාවට ඇසීමට සලස්වන බවයි. මම ඔබට කතා කරන්නේ ජනතාව ඔබව විශ්වාස කරන පිණිසයි. මිනිසුන් මෝසෙස්ට පිටුපා සිටිනු දකින නිසා ඔවුන්ට මෝසෙස් කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි වූ නිසා ඊශ්‍රායල් ජනයා යේසුස් කෙරෙහි විශ්වාස නොකළ. දෙවියන් වහන්සේ කතා නොකරන හෝ තමාව නොපෙන්වන එකම හේතුව කියනු ලැබේ. වචනය උසස් කරනු ලැබේ යන වචනය පමණයි. මිනිසු දෙවියන් වහන්සේගේ වචනය දැකීමෙන් නොව ඇසීමෙන් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරනු ඇත. යොහාන් පළවන පරිච්ඡේදයේ 1 සිට 3 වන පදේ දක්වා නිවැරදිව පවසන පරිදි දෙවියන් වහන්සේ ආරම්භයේදීම වචනය වන බැවින් වචනය විශ්වාස කිරීම. එබැවින් ඔබ අද මට දෙවියන් වහන්සේව දැකීමට ඉඩ දෙන්න කියා කෑ ගැසුත් මා ඔබ විශ්වාස කරමි. එවිට සමහර විට ඔබ ඔබේ මනස ටිකක් වෙනස් කර ඔබේ ආඥාව නිවැරදි වෙනස් කළ යුතුය. ඔබ කෙරේ විශ්වාස කරන්නේ කෙසේදයි මට උගන්වන්න. එවිට උන්වහන්සේ ඔබේ හඬට ඇසෙන බවට වග බලාගනි. ඔබගේ සිතේ තියාගන්න ඔබ ආයේ කවදාවත් සැක කරන්නේ නැති බව. ඒට තමා ඝන වලාකුළු කියන්නේ. එබැවින් මෝසෙස් මීටර් 2291ක් උඩට ගිහින් දෙයියනේ කියලා පැවසීම. පසුව දෙවියන් වහන්සේ කියන ලද්දේ ආපසු පහළට ගොස් ඔවුන්ට පිරිසුදු වෙන ලෙස. යනුව මෝසෙස් නැවතත් පහළට යෑම. ඒ දවසේ නොවු මිනිසුන්ට පැවසීම. මෙය තමයි දෙවියන් වහන්සේ කිව් දේ. කරුණාකර තමුන්ව පිරිසුදු කරගන්න ලෙස. ඒ අනුව අපට තව දවසක් ඇත. එය නිවැරදි නොවේද? ඉන්පසු තුන්වෙනි දවසේ අන්තිමට දෙවියන් වහන්සේ පහළට පැමිණීම. මෝසෙස් උඩට යෑම. මේ දවස තමයි තුන්වෙනි දවස. අප ගිහින් දකුණට යන්න යන බව, පසුව දෙවියන් වහන්සේ පැවසීම මිනිසුන්ට කන්නට එන්ට බැරි බව, උන්වහන්සේ පහළට පැමිණීම කවුරු හරි දකින්නවාද? පාපේ මැද ඉන්නකොට මා ඒවා කඩනවා. දෙවියන් වහන්සේ කියන ඔවුන් කැප කරන්න කියා. ඔවුන් අනතුරු අගවන්ට ඔවුන්ට මේ ශුද්ධ කන්දට ලං වෙන්න බෑ කියලා අනතුරු අගවන්න. ඒ නිසා මේ සියලු මහත් අපේක්ෂාවන් ඔව් ඉහළට යනවා. නමුත් ඔව් නැවත පහළට එනවා. නමුත් ඇත්ත වශයෙන්ම ඔව් ආපසු පහළට එන්න කලින් මෝසෙස් ඔහුගේ මිනිස් මනසින් කිව්ව පරිදි ඔබ දෙවියන් වහන්සේ මේ වගේ තත්වයක දැක්කොත් ඔබ මරා දමනු ලැබෙන බව. මේදී දෙවියන් වහන්සේ සැබෑවටම කෝපයට පත්වන ලදී. එය හරි මොරල්ලුයි. නමුත් දෙවියන් වහන්සේ කරන්න උත්සාහ කරන්නේ කොහොමද කියා
අප දැනටමත් දන්නවා ඇත. ඔබ සැම මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නෝය. ඔබ විසින් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට කිය යුතු වචන මේයි කීසේක. මේ දෙවියන් වහන්සේ අප සමුඛ කරන ගිවිසුමයි. ඔබ මගේ හඬට කීකරු වූ දැන් ඊළඟ පදයට යමු. මේ දෙවියන් වහන්සේ කතා කළ විට දසපන්ත හරියටම 50 වන දිනයයි. එම දිනේ කීනු ලබන්නේ පොරොන්දු ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි විටය. මාගේ ඉහළ කාමරයේ ඇස්ව සිටි ජනතාව මතට පැස පැමිණීම. අප ක්‍රියාපොතට හැරුණු 2:1 සිට 4 තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ල එක තැනක රැස්ව සිටියේ. තද හොළඟක් හමන්නක් මෙන් ශබ්දයක් අහසින් හදිස්සියෙන් පැමිණ එයින් ඔවුන් හිඳගෙන උන්නා මුළු ගෙය පිරුණේය. සීනායි කන්දේ තිබූ ආකාරයෙන් බලන්න දෙවියන් වහන්සේගේ ගිගුරුන් සහිත හඬ ඒ දෙවියන් වහන්සේගේ බියජනක හඬ මේ දවසේද කතා කරනු ලැබුවේ එලෙසටමය. ගිනි වැනි දිව බෙදී යනවා ඔවුන්ට පෙනුනේ. ඒ ඔවුන් එක එක්කෙනා කෙරෙහි පිහිටුනේය. ඔවුන් සියල්ල ශුද්ධාත්මයෙන් පූර්ණ ආත්මයන් ඔවුන්ට කතා කරන්නට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන් ගත්තෝය. මේ පෙන්තකොස්තේ කුමක්ද? ස්වර්ගයේ සුළඟක් වැනි මෙම ශබ්දය ලැබීමට දවසක්ද මේද ස්වර්ගයෙන් සුළඟක් වැනි මෙම ශබ්දයේ ශුද්ධාත්මයන් ලෙසද හැඳින්වේ. නමුත් මේ ඇසූ පසු ඔවුන් කළ දේ ඔවුන්ට ප්‍රකාශයක් නිපදවීමට හැකි විය. ඊශ්‍රායෙල්වරු පෙන්තකොස්ත දවස අත්විඳින විට ඔවුන්ට ලැබුණේ ආඥාදස්සයක්. ඒ නිසා තමයි පූජක ඒබ්‍රහම් පාක් 7 වන පොත පැහැදිලිව කළේ මුළු බයිබලයේ දසාඥා වටා දිව යන බවත් මුළු බයිබලයේම ශුද්ධාත්මයන් විසින් ලියා ඇති බවත්ය. දසාඥා යන ශුද්ධාත්මයන් විසින් නමුත් කිතුනුවල් ලෙස අප බයිබලය පිළිබඳ දැනුමින් එතරම් නොදැන සිටින නිසා අප දසාඥා කියන විට අපේ බෙල්ල හිර කරන දෙයක් ලෙස පෙනෙනු ඇත. කුමක්ද ඔබ ඒ උල්ලංඝනය කළොත් ඔබ මිය යනවා ඇත. අප දසාඥාවට පිය වෙන නමුත් අප දසාඥාවල සාරය දන්නේ නැත. නමුත් පූජක ඒබ්‍රහම් පාක් 7 වන පොතේ වචන 10 අරහා පැහැදිලි කළේ එයයි. එබැයි අපට ශුද්ධාත්මෙන් ලැබෙන විට දෙවියන් වහන්සේගේ වචනේ නොමැති කල නොහැකි දෙයක් දෙවියන් වහන්සේගේ වචනේ සමග ශුද්ධාත්මයන්ගේ පැමිණිය යුතුය. දෙවියන් වහන්සේ ඔවුන්ට දුන් දේ මෙයයි. මේ අනුව ඊළඟ දවසේ කුමක්ද වුණේ? දෙවියන් වහන්සේ මිනිසුන්ට ඇසෙන පරිදි ඔහුගේ වචනේ ප්‍රකාශ කළ නිසා දැන් මෝසෙස් මැදිහත් වී දෙවියන් වහන්සේගේ වචනේ ජනතාවට ලබා දුන් නිසා ජනතාව තවමත් එසේමයි ඔවුන් වහල් වූයේ. නමුත් සියල්ල දසපන්ත නිසා වෙනස් විය. දෙවියන් වහන්සේගේ වචන නිසා දසපන්ත සියල්ල වෙනස් වූ ආකාරයේ සිදුවන්නේ ඊළඟ දවසේ ඔවුන්ට ගිවිසුම් ප්‍රතිසංස්කරණයක් සිදුවනු ඇත. එබැවින් මේ රාත්‍රියේ එක දෙයක් අමතක කරන මෝසෙස් නැවත පහළට එන නිසා ඔහු සෑම දිනකම ඉහළට පහළට යන නිසා ඔහු බැස පැමිණ සියලු වචන ජනතාවට ප්‍රකාශ කර ඔහු කළ දේ අනුමාන කළේ. ඔහු පොතක් ලිව්වේ. අප මේක කියවමු. රෝම 8:15 පරිච්ඡේදයට හැරවිය හැකිද? ශුද්ධාත්මයන් ඇත්තටම කුමක්ද? ඊශ්‍රායෙල්වරුන් ලැබූ දසුපනතය අප මේක එකට කියවනු සූදානම් කරන්න. මක්නිසාද නුඹලා බය උපදින දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තේ. එයින් අපි අබ්බා පියාණනි කියා හඬගසමු. එමගින් අප අපේ පියාණනි ඔවුන්ට පහළ වූ දසපනත් නිසා ඔවුන්ට දැන් දෙවියන් වහන්සේව ඔවුන්ගේ පියා ලෙස හැඳින්විය හැකියි. ඔවුන් තවදුරටත් වහලු නොව. රෝම 8:23 පරිච්ඡේදයේ සූදානම් ආරම්භ කරන්න. එපමණක්ම ආත්මයන් වහන්සේ නැමැති ප්‍රථම ඵල ලැබූ අපිද අපේ ශරීරයේ මිදීම එන පුත්‍රකම පිළිගනු ලැබීම බලා සිටීම අප තුළ කෙදිරි ගාමු. එබැවින් සහෝදර සහෝදරනි අද අස්වැන්න නෙලීමේ මංගල්‍ය බව අපි ඉගෙන ගත්තෙමු. ඒ අත්‍ය වශයෙන්ම දින 50ක් බව පාසුස් ක්‍රියෙන් දින 50ක් හරියට එබැවින් ඊජිප්තුරු පිටත් ගිය දින සිට හරියටම දින 50ක් එනම් ඊශ්‍රායෙල්යන් දසපන්තක් ලැබුණි. මේ දින 3 වන මාසයේ 6 වන දිනේ එනම් සිකුරාදා සත්‍ය අස්වැන්න නෙලීමේ මංගල්‍ය එනම් අපට දසපන්ත ලැබෙන දින එන ශුද්ධාත්මයන්ගේ පළමු ඵලය අපට ලැබෙන දිනයයි. ඔබ සැම මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නෝය. ඔබ විසින් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට කිය යුතු වචන මෙයයි කීසේක. මේ දෙවියන් වහන්සේ අප සමග කරන ගිවිසුමයි. ඔබ මගේ හඬට කීකරු වූහොත් දැන් ඊළඟ පදයට යමු. එබැවින් දෙවියන් වහන්සේ කතා කළ විට දසපනත හරියටම 50 වන දිනයයි. එම දිනේ කියනු ලබන්නේ පොරොන්දු වූ ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි විටය. මාගේ ඉහළ කාමරයේ රැස්වැටි සිටි ජනතාව මත දැස පැමිණීම අප ක්‍රියාපොතට හැරෙමු 2:1 සිට 4. තවද පෙන්තකෝස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එක තැනක රැස්ව සිටියෝය.
තද සුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් හදිස්සියෙන් පැමිණ එය නොවුන් හිඳගෙන උන්නා වූ මුළු ගෙය පිරුණේය. සීනයි කන්දේ තිබූ ආකාරයටම බලන්න දෙවියන් වහන්සේ ගිගුරුන් සහිත හඬ, ඒ දෙවියන් වහන්සේගේ බියජනක හඬ මේ දවසේද කතා කරන ලැබුවේ එලෙසටම. ගිනි වැනි දිව් වෙදී යනවා ඔවුන්ට පෙනුනේය. එය ඔවුන් එක් එක්කෙනා කෙරෙහි පිහිටුනේ. ඔවුන් සියල්ල ශුද්ධාත්මයෙන් පූර්ණව ආත්මයන් ඔවුන්ට කතා කරන්නට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන් ගත්තෝය. මේ පෙන්තකෝස්තේ කුමක්ද? ස්වර්ගයෙන් සුළඟක් වැනි මෙම ශබ්දය ලැබීමට දවසක් මෙය ද ස්වර්ගයෙන් සුළඟක් වැනි මෙම ශබ්දය ශුද්ධාත්මයන් ලෙස හැඳින්වේ. නමුත් මේ ඇසූ පසු ඔවුන් කළ දේ ඔවුන්ට ප්‍රකාශයක් නිපදවීමට හැකි විය. ඊශ්‍රායල්වරු පෙන්තකෝස්ත දවස අත්වීම විට ඔවුන්ට ලැබුණේ ආඥා 10ක්ය. එනිසා තමයි පූජක ඒබ්‍රහම් පාක් 7 වන පොත පැහැදිලි කළේ මුළු බයිබලයේම දස ආඥා වටා දිව යන බවත්, මුළු බයිබලයේම ශුද්ධාත්මයන් විසින් ලියා ඇති බවත්. දස ආඥාව යනු ශුද්ධාත්මයන් විසින් නමුත් කිතුමන් ලෙස අප බයිබලය පිළිබඳ දැනුමේ එතරම් නොදැන සිටින නිසා අප දසාඥා කියවන විට එය අපේ බෙල්ල හිර කරන දෙයක් ලෙස පෙනෙනු ඇත. කොමක්ද ඔබ එය උල්ලංඝනය කළොත් ඔබ මිය යනවා ඇත. අප දසාඥාවට බිය වෙන නමුත් අප දසාඥාවල සාරය දන්නේ නැත. නමුත් පූජක ඒබ්‍රහම් පාක් 7 වන පොතේ වචන 10 යන වචනේ හරහා පැහැදිලි කළේ යයි. එබැවින් අපට ශුද්ධාත්මය ලැබෙන විට දෙවියන් වහන්සේගේ වචනේ නොමැතිව කළ නොහැක. දෙවියන් වහන්සේගේ වචනය සමග ශුද්ධාත්මය පැමිණිය යුතුය. දෙවියන් වහන්සේ ඔවුන්ට දුන් දේ මෙයයි. මේ අනුව ඊළඟ දවසේ කුමක්ද වනුයේ? දෙවියන් වහන්සේ මිනිසුන්ට ඇසෙන පරිදි ඔහුගේ වචනය ප්‍රකාශ කළ නිසා දැන් මෝසෙස් මැදිහත් වී දෙවියන් වහන්සේගේ වචනය ජනතාවට ලබා දුන් නිසා ජනතාව තවමත් එසේමයයි ඔවුන් වහල් වුණේ. නමුත් සියල්ල දසපනතක් නිසා වෙනස් විය. දෙවියන් වහන්සේගේ වචන නිසා දසපනත් සියල්ල වෙනස් වූ අතර සිදුවන්නේ ඊළඟ දවසේ උන්ට ගිවිසුම් ප්‍රතිසංස්කරණයක් සිදුවනු ඇත. එබැවින් මේ රාත්‍රියේ එක දෙයක් අමතක කරන්න. මෝසෙස් නැවත පහළට යන නිසා ඔහු සෑම දිනකම ඉහළට සහ පහළට යන නිසා ඔහු බැස පැමිණ සියලු වචන ජනතාවට ප්‍රකාශ ඔහු කළ දේ අනුමාන කළේ. ඔහු පොතක් ලිවි අප මේක කියවමු. රෝමටේ 15 පරිච්ඡේදයට හැරවිය හැකිද? ශුද්ධාත්මයන් ඇත්තටම කුමක්ද? ඊශ්‍රායල් වරුන්ට ලැබුණු දසපනතේ. අප මේක එකට කියවමු. සෝදානම් ආරම්භ කරන්න. මක්නිසාද නුඹලා බය උපදන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තේ. එයින් අපි අබ්බා පියාණනි කියා හඬගසමු. එමගින් අප අබ්බා පියාණනි උන්ට පහළ වූ දසපන්ත නිසා උන්ට දැන් දෙවියන් වහන්සේ උන්ගේ පියා ලෙස හැඳින්විය හැක. ඔවුන් තවදුරටත් වහලුන් නොව. රෝමාටේ 23 පරිච්ඡේදයේ සෝදානම් ආරම්භ කරන්න. එපමණක් නොව ආත්මයන් වහන්සේ නැමැති ප්‍රථම ඵල ලැබූ අපිද අපේ ශරීරයේ මිදීම එන පුත්‍රකමට පිළිගනු ලැබීම බලා සිටීමත් අප තුලේ කෙදිරි ගාමු. එබැවින් සහෝදර සහෝදරනි අද අස්වැන්න නෙලීමේ මංගල්‍ය බව අපි ඉගෙන ගත්තෙමු. ඒ ඇත්ත වශයෙන්ම දින 50ක් බව පාස්කුස්සේ දින 50ක් හරියටම එබැවින් ඊජිප්තයෙන් පිටත් ගිය දින සිට හරියට දින 50ක්. එනම් ඊශ්‍රායලිතයන් දසපනතක් ලැබුණි. මේ දින 3 වන මාසයේ 6 වන දින එනම් සිකුරාදා සත්‍ය විය. අස්වැන්න නෙලීමේ මංගල්‍ය. එනම් අපට දසපනත ලැබෙන දිනේ එනම් ශුද්ධාත්මයන්ගේ පළමු ඵලය අපට ලැබෙන දින යයි. එබැවින් මේ අස්වැන්න මංගල්‍යයේදී දෙවියන් වහන්සේට අවශ්‍ය දේ අප මෙතෙන් සිට බලමු. ඊශ්‍රායල් වරුන් ඇත්තටම දැන් ගිවිසුම් උත්සවයක් ඇත. කොමක් වනුයේ මෝසෙස් මුළු රාත්‍රිය පුරාම ඔහු ලියු පොත කියවන ලදී. ඔහු මේ වචන ජනතාවට කියවෙමි. මිනිසුන් පැවසීම මේ දෙවියන් වහන්සේගේ වචනේ කියා. ඔවුන් ආමේන් කියනු ඇත. ඔවුන් ඒ නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ ඔවුන් ලේ අරගෙන ලේසිනවා. පූජාසනයේ මත පූජා මත ජනතාව මත සහ ගිවිසුමේ පොත මත ඉසිනවා. ඒ නිසා මේ ඇත්තටම ලේ වලින් සාදන ලද දෙයක් කිය. ගිවිසුම කඩ කරන්න ඕනෑම කෙනෙකුට ඔහුගේ ජීවිතයේ අහිමි වෙන බව ඇඟවීම. මේ පදයට හැරමුණු නික්මියා 24 වන පරිච්ඡේදයේ 3 සිට 4 පද.
මෝසෙස්ද ස්වාමීන් වහන්සේගේ සියලු වචන ලියා අලියොම නැගිට කන්දමුල පූජාසනයක් හා ඊශ්‍රායල්ගේ ගෝත්‍ර 12 ගණනක් ලෙස කණු 12ක් ගොඩ නැගුවේය. මෝසෙස් ස්වාමීන් වහන්සේගේ සියලු වචන ලියා තැබුවා. ඒ නිසා මේ ඉතා වැදගත් වන්නේ මේ ශුද්ධ ලිවිලි දිව්‍ය අධිකාරිය පෙන්වන බැවිනි. මෝසෙස් මේ දවසේ මේ ලියූ දේ බයිබලයේ අපගේ පංච පුස්තකයයි. බයිබලයේ සෑම වචනයක්ම ලියා ඇත්තේ මෝසෙස්ට දෙවියන් වහන්සේගේ වචනේ කෙලින්ම ලැබුණු ආකාරයට. දෙවන පේතුස් පළවන පරිච්ඡේදයේ 20 සිට 21 පදේ ලියා ඇති පරිදි අලුයම පැවිණ පහන් තාරකාව නුඹලාගේ සිත් තුලේ පායන තුරු අඳුරු තැනක බබලන පහනක් මෙන් එය සලකනු ලමන් නම් යහපත්ය. මක්නිසාද කිසි අනාගත වාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේ. නමුත් මනුෂ්‍ය ශුද්ධාත්මය විසින් පොළොමනු ලැබ දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස කතා කළෝය. මෝසෙස් නිවැරදි සාක්ෂි දෙන අතර එබැවින් දෙවියන් වහන්සේ ශුද්ධ ලියවිල්ලේ සොයා බලන්න යමක් අතුරුදහන් වී ඇතැයි බලන්න. ඒ උන්වහන්සේ පරිපූර්ණ පොතේ. එසයි 34 එක පරිච්ඡේදයේ 1 මේ බයිබලයේ දිව්‍ය ස්වභාවය ඔප්පු කරයි. මේ දෙවියන් වහන්සේගේ නිශ්චිත එළිදරව් ලෙස හඳුන්වන අතර ඔබ සැමට තිබේ. ජාතිනි අසන්න ලං වෙන්න ජනේනි ඇහුම්කන් දෙන්න පොළොව සාහිකේ පූර්ණකමත් ලෝකයේ සාහි හටගන්න සියල්ලත් අසත්වා මෙයින් එකක්වත් අතුරුදහන් නොවනු ඇත. උන්වහන්සේගේ මොකේ අනකර ඇති අතර උන්වහන්සේගේ ආත්මය ඇත. ඒවා හරියට එකතු කරන ලදී. ඒක තමයි මුල්ම බයිබලයේ උපත. මේ මෝසස් ලිව්වා. හැබැයි මේ තමයි මෙතන තියෙන හැම වචනයක්ම දෙවියන් වහන්සේ කතා කළ දේ. පසුව ඔවුන් දෙවියන් වහන්සේ සමග ගිවිසුම් ආහාරයක් ගන්නවා ඇත. ඒ නිසා අවසානයේ ඔවුන්ට කන්දට යන්න පුළුවන්. මෝසෙස් ආරෝන් සහ වැඩිමහල් 70 දෙනා මේ නායකයන් කන්දට යන ලදී. දැන් ඔවුන් කන්දට නැගිය හැකියි. ඔවුන්ට දෙවියන් වහන්සේ දැකිය හැකි බව පමණක් නොව ඔවුන්ට දෙවියන් වහන්සේ සමග කන්න බොන්න පුළුවන් බවත් දෙවියන් වහන්සේ ඔවුන්ව ඇඳුරු බවත් උතුම් අය ඔවුන් කලින් වහල වූ නමුත් දැන් උතුම් අය විය. එබැවින් කරුණාකර විශ්වාස කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ ලැබුව අය ලෙස අප සියල්ලන්ම දෙවියන් වහන්සේ සමග සහයෝගීතාවයක් ඇති කරගත හැකි උතුම් මිනිසුන් බවට පරිවර්තනය වී ඇත. ඔවුන්ට කන්න බොන්න සහ මහිමිය සඳහා සියල්ල කළ හැකි දෙවියන් වහන්සේගේ මහිමිය දෙවියන් වහන්සේ අපව දැන්ටමත් මේ බවට පත් කර ඇත. ආමේන්. දැන් මේන් පසු ප්‍රශ්නය අවසන් වනු ඇතැයි අප සිතමු. මේ අවසන් විය යුතුයි. ඔවුන් ගිවිසුමක් හැදුවා. නමුත් ඒ ඉවර නෑ. අප දන්නවා දවස් 40ක් මෙතන බලාගෙන ඉන්නවා කියලා. මම හිතන්නේ අපිට වෙලාව මදි නිසා මම මෙතනින් නවතිනවා. ඊළඟ දවස් 40 ගැන ඉගෙන ගන්න යනවා. ඇයි මේ දවස් 40 අවශ්‍ය වුනේ කියලා. දෙවියන් වහන්සේ මෙතනින් නවතින්නේ නැත්තේ ඇයි? ඔවුන් දැන් උතුම් අය ලෙස හඳුන්වනවා. ඔවුන්ට එය නිවැරදි කළ හැකිය. ඔවුන් දැන් ජනතාවට ගිවිසුමයි. නමුත් නිත්‍යාම 24:12 බලන්න. ඒබ්‍රහම් පාක් ලෝක ඉතිහාසයේ පළමු වතාවට මේ ක්‍රමානුකූල ඉදිරිපත් කළේ. අපිට මේ මුළු දේම නැවත බැලීමට විනාඩි 30ක් 40කින් පමණ. මා හිතන්නේ අපට කළ නොහැක. ඒ නිසා අප මෙතනින් නවතිමු. නමුත් තවත් පදයක් කියමු. නික්මයාම 24:12 ස්වාමින් වහන්සේ මෝසෙස්ට කියනසේ මා ළඟ කන්දට නැගී ඇවිත් මේ සිටින්න. ඔබ ඔවුන්ට උගන්වන්න පිණිස මා ලියූ ගල්ලාලිද ව්‍යවස්ථාවද ආඥාවද ඔබට දෙන්නෙමි කීසේක. අප මේක බලමු. 20 වෙනි පරිච්ඡේදය සහ 21 වෙනි පරිච්ඡේදයේ මෙන්න මෙතන 24 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ කියනවා අප කියවා බලමු. ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කිව්වා කන්දොඩට මා ළඟට එන්න කියලා. එතනම ඉන්න. උන්වහන්සේ ඌට ගල් පුරු වෙන නීතිය සහ ආඥා එක්ක ඌට දෙන බව. දෙවියන් වහන්සේ කියනවා මෙතන ඉන්න කියලා. මෝසෙස් තවදුරටත් ඒ දවසේ පහළට යන්නේ නැත. ගල් පුරු දෙකක් අවශ්‍යයි. ඊළඟ ගතා මේ ගැන කතා කරමු. යාඥාවෙන් අවසන් කරමු. අපගේ දෙවියන් වහන්සේ අස්වැන්න නෙළන මංගල්‍ය අපට ගෙනාව බැවින් අප ඔබ වහන්සේට බොහෝසේ ස්තුතිවන්ත වෙමු. නමුත් අප මේ දවසට එන්නේ අවුරුද්දේ තවත් දවසක් වගේ පියාණනි. ඔබ මේ කාලේ දැනටමත් ඔබව හමු වීමට මහා මංගල්‍යයක් ලෙස වෙන් කර ඇත. පියාණනි, කරුණාකර අපගේ ඇස් විවෘත කර ඔබගේ හදවත තේරුම් ගැනීමට අපට උදව් කරන්න. ඔබ අප හමු වීමට කොපමණ ආශාවෙන් සිටිනවද? ඔබ කොපමණ කාලයක් අප හමු වීමට කොපමණ ආශාවක් සිටිනවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඔබ අපේ ජීවිතය තුල කාල ආශ්චර්යමත් මිදීමේ මහා ක්‍රියාව සඳහා ඔබ තුල සැබෑම ප්‍රීතිය වීමට ඔබ කොපමණ කාලයක් ආශා කරනවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළ සෑම දෙයක් වෙනුවෙන් උන්වහන්සේගේ ක්‍රියාව සැබෑම විශ්වාස කිරීමට අපට උදව් කරන්න. දෙවියන් වහන්සේගේ වචනේ අසා ඇදහිල්ලෙන් වර්ධනය වූ එය ඔබ සතුටු කිරීමට ප්‍රමාණවත් පියාණනි. එවිට අප අවසාන කාලයේ මිදීමේ ඉතිහාසයේ සමග සැබවින් පරිවර්තනය වී සම්පූර්ණ වීමට හැකි වනු ඇත. පියාණනි, සෑම නොගමනු
නොකෑවුරු සමාජිකයෙකුටම ආශිර්වාද කරන්න. අද අප ශුද්ධාත්මයන්ගෙන් පිරී යනු ඇත. අපට තවමත් නොතේරෙන බොහෝ දේ ඇත. නමුත් කරුණාකර අපගේ හදවත විවෘත කර ඔබගේ වචනයට කුසගින්නින් හා පිපාසයෙන් සිටීමට අපට උපකාර කරන්න. තේරුම් ගැනීමට කැමැතිවීමට කීකරු කැමැතිවීමට ඊශ්‍රායල්වරු ඒ දෝංකාරය අද අපගේ ස්වාමින්ගේ වචනයට කීකරු. යේසුස් වහන්සේගේ නාමයෙන් දස පනතේ මෙම දිනය සඳහා අපි ඔබට ස්තුතිවන්ත වෙමු. ආමේන්.